නංගි නැගිටිනවා 4ක් වෙලා. නංගි නැගිටිනවද ඉස්කෝලේ යන්න නැද්ද? මට වැඩට යන්න පරක් වෙනවා හලෝ. නැගිටලා ටිකක් උදව් කරනවාකෝ. නංගි. අයියෝ යා කරදර යන්නේ නේ යන්නකෝ. නංගි මේක මල්ලිට ගිහින් දීලා ලෑස්ති වෙනවා. මෙතන හිටියා කියලා වැඩක් නැහැ නේ. උදව්වක්වත් කරන්න නැහැ නේ මට. මොනම අවවාදයක් නැහැ මේක. තාත්තේ තේක හදලා තියෙන්නේ බොන්න. අර කෑමත් මං හදලා තියෙන්නේ කන්න. මට පරක් වෙන හින්දා මම යනවා. අක්කේ පොඩ්ඩක් මෙහෙට එනවාකෝ හලෝ. මගේ කොණ්ඩේ ගොතන්න. අයියෝ ඒකවත් කරගන්න බෑනේ හරියට. මම ගෙදර වැඩ කරන්නයි ආවතේ වැඩ කරන්නේ සේරම කරන්න ඕන. කොහෙද එනවා මෙන්න මෙහාට? කොහොමද ඒක තාම බිව්වේ නැද්ද? මල්ලි නැගිටිනවා. ඕන එකක් කරගන්නවා මට පරක්කු වෙනවා. මම යනවා. තාත්තේ අපි යනවා. ඔයාට මම කිව්ව වැඩේ කොහමද? මම අකලෙන් හොරෙන් ගත්තේ හරියද? ආයෙත් ඉන්ටර්විව් එකට හොඳට ටෙස්ට් කරන්න. තැන්ක් යූ කටි. ආදරේ හොඳේ. හරි ආයෙත් ලස්සනට ඇඳලා යන්නකෝ. මට හෙට ක්ලාස් තියෙන්නේ. මම ආව හම්බෙන්න උදේ. හලෝ මචං ඔබ කොහෙද ඉන්නේ? මට මේ 500 කැලි දෙයක් තියපන්. අර වෙනදා තියෙන තැනින් තියපන්. මම ඒක ගන්නම්. ගුවන් ගන්නකො ඔයා ගන්නෙත් නෑ. Nandang superior. Superior? Wah, gana nih. Ini produk. Sambil lah itu ya kayak produk sama dia ada produk. Macam semua. Yang kemarin ada gila macam mana? Oh, gana macam kata karan nih pak.
පොඩි කෙරීට අවුරුදු 3ක් වෙන වෙලාවේ ගියාමයි දෙපාරක් තුන් පාරක් ආවා. ආයෙ පැත්ත බලාගෙන මතක් කරන්න. පුතාට මොකද බං දැන්? පුතාම ඉන්නේ කාමරේටලා. එයාදී ෆෝන් බල බල ඉන්න මිනිහට ගෙදර මොනවද තිබ්බත් වැඩක් නැහැ. ලෝකෙ පෙරළුණා මිනිහා ඉතින් එළියට බයින්න මිනිහා කාමරේටලා ඉන්නේ. දැන් කොල්ලට මොකක් හරි ප්‍රශ්නයක් දන්නේ නැහැ නේ බං. ડોක්ටර් එන් කරන හොඳ නැහැ. නෑ මචං මිනිහට ඔය දැන් ගෑරි රට ඊදාව තියෙන මිනිහට ඉතින් පොඩි කාන්සර් සංකාව වගේ තියෙනවා. මිනිහා ඉන්නවා ඉතින් ඊට පස්සේ ඉතින් ඉස්කෝලේට ගියා ආවා. ඔච්චරයි. මිනිහට මේ ඉස්කෝලේ යන කාලේ බස් එකේ ඔක්ක තනියෙන් යන්න බෑ. කවුරු හරි බස් එකකින් ඉන්නවා. ඒක නෙවෙයි. දැන් ලෝකෙල්ලත් හැදිලා ඇවිල්ලා ඉන්නේ නේ. කතා බංගලා දෙන්න කාලේ හරිමයි. ඕරුවන් ඒවනම් කතා කරලා වැඩක් නෑ. අර ගෑණි කියත් හරි ඒ ඔක්කොම ඒ බර ඔක්කොම මගේ කරගෙන කතා කරලා වැඩක් නෑ. මල්ලි ඔන්න කීවන් පැත්තකට ගිහලා කාලා ඉන්නවා. අන්න අර යාළුවෙකුත් එක්කගෙන ඇවිල්ලා අද බොනවා. මම යනවා කාලා නිදා ගන්න. පුළුවන් නම් මේ පිඟානුවත් හොදලා තියෙනවා. මම මෙයා කාර්ය ඇසෙන්නයි කියලා මේගොල්ලෝ එක්කම මම දැනෙන්න මම කියලා නේ. ඒක මොකද අටවන්නේ? Macam Zuhair. Ayah. Hei, Zuhair. Ya, Sonia. Hei, Sonia. Thank you.
ප්‍රශ්නයක් තියෙනවා නම් කියනකෝ අලෝ. අනේ මේ යනවා කියන්නේ මට වදනද. මොකද්ද? මේ ගෙදර කවුද ඉන්නේ? මමයි තාත්තයි අයියයි අක්කයි අම්මලා රට ඉන්නේ. අන්න කෙනෙකුත් ඉන්නවද? මිස් මම දැකලා නැහැනේ. එයා කාමරේම ඉන්නේ. පොඩි කාලේ ඉඳන් එහෙම වැඩි ඉලෙට එන්නේ නැහැ. එතකොට කෝ අක්කා වෙනදනම් දකින්නවා. දැක්කේ නැහැනේ කාලෙකින් වැඩට යනවා. අනේ වන්ද මේ සක්ක කාමරේම ඉන්නේ. එයා මේ දවස්වල බය වෙනවා, හඬනවා. වෙනදාගේ වැඩට යන්නේ නැහැ එයා. මොකක් හරි යාට ප්‍රශ්නයක් තියෙනවා මට කියන්නෙත් නැහැ. කොහොමද එතකොට අක්කා? අක්කා කාමරේ ඉන්නවා මිස්. එතකොට එයා ඉස්කෝලේ යනවා නේද? තාත්තා මොකද කරන්නේ? තාත්තා වැඩට යනවා හැමදාම. මෙහෙම මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා මට හිතෙනවා. බ්‍රහස්පති දවසට 9 වුන් සායනය තියෙනවා MOH එකේ. ඔයා ඒකට අයවයක්ව එකගෙන යන්නකෝ. එතකොට අපිට පුළුවන් මොකක් හරි විසඳුමක් මේකට හොයාගන්න. හරිනේ? හරි මිස් මයි. අපිත් එක්ක දිගටම ඉන්නවනේ. ඒකත් අපි දිගට පසුබිමින් ඉන්නවා.